හෙලෝ කොහොමද හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. අද අපි දෙන්නටම නිවාඩු දවසක්. ඉතින් ගෙදර වැඩ ගොඩක් තියෙනවා අද කරගන්න අපි දෙන්නටම. ඉතින් ඒවයි එතකොට මීල් ප්‍රෙප් කරන්න අද දවසේ කෑම හදාගන්න ඒ දේවල් ටික තමයි අද දවසේ කරන්න තියෙන්නේ. ඉතින් බලමු කොහොමද අද වෙන්නේ කියලා. ඉතින් අද ටිකක් උදේම ඇහැරුණා. උදේ තේ එක එහෙම බීලා ඊට පස්සේ රෙදි ටික ඔක්කොම වොෂ් කරන්න දැම්මා. ඒකට ටික වෙලාවක් යන නිසා ඒ අතරම මේ ක්ලීනින් කරන්න ගෙදර ගොඩක් තිබුණා අස් කරන්න. සතියක් දෙකක් විතර ඇත්තටම වැඩත් එක්ක එහෙම කරගන්න බැරි වුණා. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරා මම ඒවා වීඩියෝ නම් කරේ නැහැ. ඊට පස්සේ උයන්න පටන් ගත්තා. අද මේ කටල් ෆිෂ් වගේක් තියෙනවා. ඒක කරි එකක් වගේ හැදුවා. ග්‍රේවි ගොඩක් තියන්න නැතුව පරිප්පු ඊට පස්සේ හාල් මැස්ස තෙල් දැම්මා. තව කැරට් එකක් කිරි දාලා උයන්න හිතන් ඉන්නවා චුට්ටක්. ඊට පස්සේ අන්තිමට පෝල් සම්බෝලයක් හදන්න ඉන්නවා. ඒක ටෙම්පරාදු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් හවස් වෙද්දී හොඳටම වහින්න ගත්තා. මේ දවස්වල මෙහෙට හුළඟයි වැස්සයි හරියට තියෙනවා. වහිනවා. ඉතින් වැස්සත් හින්දා අද මට හිතුණා මේ පෑන් කේක් හදාගෙන උණුවෙන් කන්න ප්‍රේන්තිත් එක්ක. ඉතින් හවස අපි එහෙනම් පෑන් කේක් හැදුවා. ඩෙසිකේටඩ් කොකනට් තමයි ගෙදර තිබුණේ. මේ පොල් ගෙනාපුවා ඉවර වෙලා. ඉතින් ඒකෙන් තමයි හැදුවේ පොල් පැණි එක. සාමාන්‍ය අපි පොල් ගාලා හදන තරම්ම නම් රහ නැහැ. කිරි රස චුට්ටක් අඩුයි. ඉතින් ඒ වුණාට කමක් නැහැ. ඉතින් අද තියෙන විදිහට හදනවා කියලා හිතුවා. පෑන් කේක් කියන්නේ ඇත්තටම මම කන්න මාර මාස කෑමක්. ඉස්සර කඩෙන් මොනවා හරි ගන්නවා නම් හවසට ඔෆිස් ඇල්ල හැම ගෙදර එනකොට තේ බොන්න. එහෙම නැත්නම් උදේ යනකොට ගන්නවා නම් ඔය කඩවල වල තියෙනනේ පෑන් කේක්. අනිවාර්යෙන්ම ගන්නවා. ගොඩක් කාලෙකින් තමයි ඇත්තටම හදාගෙන කන්නේ. ඉතින් හවස තේ එහෙම බීලා මේ මට හිතුණා හෙට මම ඔෆිස් යන්න ඉන්නේ. හස්බන්ඩ් නම් ගෙදර. ඉතින් බත් එහෙම ලන්ච් වලට අරන් යන්න බෑ වගේ හිතුණා. ඉතින් ගෙදර ෆ්‍රෝසන් පරාටා වගේක් තිබුණා. ඉතින් කොත්තු එකක් හදන්න ඕනේ කියලා හිතලා ඉක්මනට ඊට පස්සේ ඔන්න කොත්තු එකක් හදන්න ගත්තා.
චිකන් උයපුවා වගේක් තිබුණා. ඒ නිසා ඒ ටික දාලා මේ පොඩ්ඩයි හදාගන්නේ. සමහර දවස් තියෙනවනේ ඉතින් බත් කන්න හිතෙන්නේ නැහැ. බත් කාලා එපා වෙලා වගේ. ඉතින් එහෙම දවසට ටක් ගාලා අනිත් එක හදාගන්නත් පුළුවන් නේ. ඉතින් කොත්තු එකකුත් අපි හදාගත්තා. අද රෑට ලොකුවට කන්නත් බෑ වගේ. ඉතින් චිකන් වගේක් තිබුණා. ඒ ටික එයා ෆ්‍රයි කරා. බ්‍රවුන් බ්‍රෙඩ් තියෙනවා ගෙදර. පොඩි සැලඩ් එකක් හැදුවා. තව සොසේජස් වගේක් පෑන් ෆ්‍රයි කරලා ගත්තා. ඔය ටික තමයි අද රෑට කන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අද දවස අපි දෙන්නගේ නිවාඩු දවස මේ විදිහට තමයි ගත වුණේ. ගොඩාක් වැඩ කරගත්තා. ප්‍රොඩක්ටිව් දවසක්. ඉතින් ඊට අමතරව අපි දෙන්නම අපි ගෙවල් වලට කෝල් කරාද. ඉතින් ලංකාවෙන් පිට ඉන්න හැමෝම එහෙමනේ නිවාඩු දවසක් වෙනකම් බලන් ඉන්නේ අම්මලා තාත්තලාට සහෝදර සහෝදරයන්ට කතා කරන්න, යාළුවන්ට කතා කරන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙම දවසක හම්බෙමු.